ආයි යාළුවනේ TT Agri මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද මගේ පුංචි කුකුල් ගොවිපලේ වැඩ කටයුතු සහ අද ලැබුණු බිත්තර පළදාව බලමු. මේ මගේ පොර කුකුල් කූඩුව. මේකේ සත්තු 15ක් විතර ඉන්නවා. මමත් ළඟදී තමයි සත්තු හදන්න පටන් ගත්තේ. මේ කූඩුවේ සත්තු ටික නම් අද කලින් පොඩ්ඩක් මම නිදහස් කරා. ඉතින් මම මේ YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදාගෙන මම නොදන්න දේවල් ඔයාලගෙන් දැනුවත් වෙලා මම මේ අලුතින් පටන් ගත්ත පුංචි ගොවිපොළ සාර්ථක කරගන්නයි. මම දැන් සත්තු ටික නිදහස් කරන්නයි හදන්නේ. එයාලට නම් එළියට යන්න අදහසක් නැහැ වගේ. ඉදිරියේදී මම මගේ channel එකෙන් ගව පාලනය, නිල්මානෙල් වගාව, දාස්පතිය වගාව පිළිබඳවත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලමු මගේ ගම් කුකුළු කූඩුවේ අද දවසේ බිත්තර. බිත්තර දෙකක් තියෙනවා. පොර කුකුළු කූඩුවෙත් බලමු. පොර කුකුළු කූඩුවේ සතුන් වැඩි නිසා බිත්තර 4ක් අද දවසට තියෙනවා. සතුන් හදන එකෙන් අපේ මනස නිරවුල් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මම දැන් ඔයාලට පෙන්වන්නේ මගේ කුකුළු ගොවිපලේ වටපිටාව. මම දැලක් ආධාරයෙන් කුකුළු ගොවිපල වටේම වට කරලා තියෙන්නේ. ගස් කොළන් පිරුණු පරිසරයක් තමයි තියෙන්නේ. මම දන්න විදිහට කෙසෙල් ගස් වලින් කුකුලන්ට හොඳ ආහාරයක් හදාගන්න පුළුවන්. රෑ වෙන නිසා සත්තු ටික කූඩු වලට යන්න හදන්නේ. මම ආද කලින් නිදහස් කරපු සත්තු ටික දැනටමත් කූඩු වලට ගිහින්. ඉතින් මං අතට සමුගන්නවා.
වීඩියෝ එක හොඳයි නම් TD Agri channel එක subscribe කරන්න.